අරලු පිළිකා රෝගීන්ට ඉතාම වටිනා බෙහෙතක්. ඔබට බඩ අඩු කරගන්න ඕනද? එහෙනම් මෙන්න ක්‍රමය. මලබද්ධය තියෙනවා නම් අරලු ගෙඩිය ඔයාගේ මෙතන ඉඳලා ජීවිතය පහසු කරන බවට ස්ථිරයි. සුබ දවසක් කියලා සියලු දෙනා පිළිගන්නවා SL Dr. Clinic YouTube නාලිකාවට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට අදාළ නැති වුණත් පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ තියෙන ඉතා වටිනා බෙහෙතක් සම්බන්ධයෙන්. ඒ තමයි අරලු. එහෙනම් රැඳී සිටින්න මේ වීඩියෝ සමග. අරලු ඈත අතීතයේ ඉඳලම බහුලව භාවිතා වෙනවා. ලංකාවේ අරලු ප්‍රභේද 8ක් පමණ දකින්නට ලැබෙනවා. ඉතින් මොකද්ද මේ අරලු වල ප්‍රයෝජනය? අරලු ඇස්වල පෙනීම වැඩි කරනවා. ඔයාගේ හිසකෙස් ගැලවෙනවා නම් හිසකෙස් ගැලවීම අවම කරන්නත් අරලු ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් ඔයාට මලබද්ධය තියෙන කෙනෙක් නම් ඒ කියන්නේ අතියටම දෙපාරක් වගේ ටොයිලට් යන කෙනෙක් නම් එතරම් බැරෑරුම් අයට පවා මේකෙන් ඉක්මනින් විසඳුමක් ලැබෙනවා. මෙමගින් ඉක්මනින් විරේක වෙලා ඔබට සාමාන්‍ය ආහාර මාර්ගයෙන් මල පහ පිටවීම සාමාන්‍ය වෙන බවට ස්ථිරයි. ඊට බටහිර වෛද්‍ය විද්‍යාවේ එන විරේක පෙති පැණි වර්ග කොච්චර බිව්වත් ඔයාට මලබද්ධය අඩු නොවන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් පාවිච්චි කරලා කෙටි දවසකින්ම ඔයාට නැවත මලබද්ධය එන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට මේ පැණි වර්ග පෙති වර්ග වලට යන වියදම ඔබට දරා ගන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙනම් ඔබ දැන් අරලු පාවිච්චි කරලා බලන්න. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි අරලු වලින් ඔයාලා හැමෝටම ඕන කරනවා වගේ බඩ අඩු කරගන්නත් උදව් වෙනවා. ඒ කොහොමද? ඔයාලා අහලා තියෙනවද ත්‍රිපල සම්බන්ධයෙන්? ත්‍රිපල පෙති දිනපතා මාස 3ක් පමණ පාවිච්චි කරාම බඩ අඩු වෙනවා කියලා හැමෝම කතා වෙනවා. ඔව්, ඇත්තටම එහෙම වෙන්න හැකියාවක් තියෙනවා. මොකද මේ ත්‍රිපල පෙති වල තියෙන්නේ අරලු, බුලු, නෙල්ලි කියන ඖෂධ වර්ග 3. මෙමගින් වෙන්නේ අපේ බඩවැලේ තියෙන සියලුම අපහසුතා අඩු කරන එක. තේරෙන විදිහට කිව්වොත් එහෙම බඩවැල සුද්ධ කරලා දානවා, ක්ලීන් කරනවා. එමගින් ඔයාගේ බඩ පිපීම අඩු කරනවා. ඒ වගේම ආහාර අවශෝෂණය වැඩි කරනවා. ඊට අමතරව මලබද්ධය අඩු කරන්න හේතුවක් වෙනවා. ඇත්තටම මේ බඩ අඩු වෙන්නේ ඔයාගේ ආහාර මාර්ගය සම්පූර්ණයෙන් ක්ලීන් වෙන නිසා. ඔබේ බඩවැලේ ආහාර මාර්ග සිදුවන සියලුම ක්‍රියාවලිය හරියාකාර වෙන හින්දා ඔබේ බඩේ අපහසුතාව අඩු වෙලා බඩ අඩු වෙන්නත් ඒක හේතුවක් වෙනවා. ඔයාගේ බඩේ පිම්බීම වගේ දේවල් අඩු කරලා දානවා. තව දෙයක් තමයි මම දන්න ගොඩක් කැන්සර් පේෂන්ට්ලා, ඒ කියන්නේ පිළිකා රෝගීන් මේ අරලු පාවිච්චි කරනවා. මොකද මේ පිළිකා වලට දෙන බෙහෙත් ඊටාම සරයි. කොණ්ඩේ යනවා, බඩවැල අවුල් ගහනවා, ආහාර රුචිය නැහැ, බඩවැල වේලෙනවා. ඒ හැමදේම මේ පිළිකා බෙහෙත් එක්ක සිදු වෙනවා. නමුත් ඔබ එයත් සමග අරලු පාවිච්චි කරාම ඔයාගේ බඩවැලේ තියෙන මලබද්ධයේ ඒමේ හැකියාව ඊටාම අවම කරනවා. ඔබට ඒකෙන් පහසුවක් ගෙන දෙනවා. අපි දැන් බලමු මේ අරලු ගෙඩිය කොහොමද පාවිච්චි කරන්න කියලා. අරලු ගෙඩියේ පොත්තයි මසයි තමයි අපි භාවිතා කරන්න ඕනේ. ඔයාට මේ ගෙඩිය අරගෙන ගලේ ගාලා අරගන්න පුළුවන්. එහෙම නැත්නම් අරලු පෙති වර්ග, අරලු කුඩු ඔයාට බෙහෙත් කඩවලින් ගන්නත් පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාට බඩවැලේ අපහසුතාවක් තියෙනවා නම්, බඩ ඉක්මනින් වේලෙනවා නම්, මලබද්ධය එනවා නම් ඔයා මේ අරලු අරගෙන පොඩ්ඩක් දවස් කිහිපයක් පාවිච්චි කරලා බලන්න. බඩ අඩු කරගන්න ඕන නම් ත්‍රිපල වගේ පෙත්තක් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ සමග මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. අපි තවත් වීඩියෝවක් සමගින් නැවත හමුවන්තුරු සියලු දෙනාටම සුබ දවසක්.